ආයුබෝවන් සුබ දවසක් ඔයාලට. අපි බලමු රසම රස වටලප්පන් එකක් ලේසියෙන්ම ගෙදරදී හදාගන්නේ කොහොමද කියලා. බලමුකෝ මේ වටලප්පන් එක හදාගන්න මොනවද අපිට ඕන කරන්නේ කියලා. පොල් කිරි මිලිලීටර් 350ක්, සාමාන්‍ය ප්‍රමාණයේ හකුරු පෙති 4ක්, සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 5ක් අපිට මේ වටලප්පන් එක හදාගන්න ඕන වෙනවා. පළවෙනියටම අපි වටලප්පන් එක හදාගන්න අවශ්‍ය කරන හකුරු ටික මේ විදියට කපා ගමු. ඔයාලට මේකට අවශ්‍ය නම් ග්‍රේටර් එකක් වුණත් ගන්න පුළුවන්. පිහියක් හරි ග්‍රේටර් එකක් හරි අරගෙන මේ වගේ සිහින්ව මේ හකුරු පෙති ටික ග්‍රේට් කරගන්න. ග්‍රේට් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි හකුරු ටික අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේ වගේ භාජනයක් ලිපේ තියාගෙන ග්‍රේට් කරගත්තු හකුරු ටික මේ භාජනයට එකතු කරගමු. මේ හකුරු ටිකෙන් ටිකක් තියාගෙන තමයි අපි භාජනයට එකතු කරගන්න ඕන. මේ හකුරු ටිකටම වතුර කෝප්ප භාගයක් විතර අපි එකතු කරගමු. එකතු කරගෙන හොඳට මේ වගේ කලවම් කරගන්න. මේ තියෙන හකුරු කැටි පොඩි කරගන්න ගමන්ම කලවම් කරගන්න. මේ විදියට හකුරු ටික දිය වුණාට පස්සේ ඒ මිශ්‍රණයට පොල් කිරි ටික එකතු කරලා ලිප ඕෆ් කරලා කලවම් කරගෙන හොඳට මේ මිශ්‍රණය නිවෙන්න තියාගමු. දැන් මේ වටලප්පන් එක හදාගන්න අවශ්‍ය වෙන බිත්තර ටික එකින් එක වෙන වෙනම කඩාගෙන වෙනම භාජනයකට දාගමු. මේ විදියට වටලප්පන් එකට අවශ්‍ය බිත්තර එකින් එක කඩාගත්තට පස්සේ විස්ක් එකක් හරි බීටර් එකක් හරි අරගෙන මේ බිත්තර ටික හොඳින් කලවම් කරගෙන මිශ්‍රණයක් හදාගන්න ඕන. මේ මිශ්‍රණයටම අපි වැනිලා තේ හැඳි එකකුත් එකතු කරගෙන ආයෙමත් හොඳට බීට් කරගන්න ඕන. බීට් කරගත්තට පස්සේ හොඳින් නිමුණු හකුරු මිශ්‍රණයට මේ බිත්තර මිශ්‍රණය හොඳට එකතු කරගෙන ආයෙමත් හොඳට බීට් කරගමු. මේ හකුරු මිශ්‍රණය බිත්තර මිශ්‍රණයත් එක්ක විනාඩි 1ක් හෝ විනාඩි 2ක් විතර හොඳින් බීට් කරගන්න ඕන. මේ විදියට බීට් කරගත්තු මිශ්‍රණය තියලා අපි වටලප්පන් හදාගන්න යොදාගන්න භාජනය අරගෙන ඉස්සෙල්ල තියාගත්තු හකුරු ටික ඒකට තියලා මේ විදියට මිශ්‍රණය අපේ භාජනයට එකතු කරගන්න ඕන. මේක මේ භාජනයට එකතු කරගෙන හොඳින් ආවරණය කරගෙන රයිස් කුකර් එකේ විනාඩි 45ක් විතර හොඳින් බේක් කරගන්න. මේ තියෙන්නේ මං විනාඩි 45ක් රයිස් කුකර් එකේ බේක් කරගෙන නිවාගත්තු රසම රස වටලප්පන් එක. බලන්නකෝ විනාඩි 45ක් බේක් කරලා හොඳින් නිවාගත්තු වටලප්පන් එක කොහොමද කියලා. ඔයාලත් මේ රෙසිපිය අනිවාර්යෙන්ම try කරලා බලලා මටත් කමෙන්ට් කරන්න. මේ වගේ රස රෙසිපි දිගටම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා මගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්නකෝ. අදට home taste diary with ලෂ්තුලින් සමුගන්නවා.